දූෂණ විරෝධී පනතෙන් වෙච්ච හොඳ අරමුණු වගේම මිනිසුන්ගේ යම් ප්‍රමාණයකට පුද්ගලිකත්වයට මේක අනවශ්‍ය පහරක් බවට පත් වුණා කියන එකත් අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. ඒකෙන් මිනිසුන්ගේ ප්‍රයිවසි වලට තිබෙන බලපෑමක් ඇතිවීම පිළිබඳ. එම නිසා තමයි මේ පනත සංශෝධනය කරන්න දූෂණ විරෝධී කොමිසම තීන්දුව කරන්නේ. නමුත් එම සම්පූර්ණ සංශෝධනය කරද්දී අපට දැන් අනිත් පැත්තට දැනගෙනට ලැබෙනවා මේක සම්පූර්ණ. ඒතකොට දැන් තියෙන යෝජනාව තමයි යෝජනා වෙලා තිබෙන දේ තමයි පනතේ සංශෝධනයේ යෝජනා වෙමින් තිබෙන දේ තමයි මෙම ජනතා ප්‍රවේශය යටතේ මේ සියලුම දෙනාගේ ඒ වත්කම්බරකම් ප්‍රකාශ මේ සියලුම තොරතුරු වෙබ්සයිට් එකේ පළ කරන්න ඕනම කෙනෙක්ට මේක ලබා ගන්න පුළුවන් කියන ඉඩකඩ යම්කිසි ප්‍රමාණයකට සීමා කළ යුතුයි කියන. ඒක ගණිද්දිත් ඒක SMS එකක් යනවා ඔක්කොම හරි. නමුත් ඒ නිසා අපි ආණ්ඩුව වශයෙන් තීන්දුව කළ තිබෙනවා. ඒ නිසා ඒක සීමා කළ යුතුයි කියන එක දෝෂණ විරෝධී කොමිසමේ පදනම. නමුත් අපි ආණ්ඩුව වශයෙන් තීන්දුව කළ තිබෙනවා. එම සීමා කිරීම මහජන නියුතයන්ට සිදු විය යුතු නැහැ. නිසා මහජන නියුතයන්ට අදාළ කරන වත්කම්බරකම් ප්‍රකාශ කිරීම ඕන කෙනෙක්ට ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට යොදා ගන්න පුළුවන්. ඒ මහජන නියුතයන්ට අදාළව අපි සංශෝධනයේ බලාපොරොත්තු වෙනවා. මහජන නියුතයන්ට අදාළව දැන් මේ තියෙන විදිහට ඕන කෙනෙක්ට ඒක ලබා ගන්න පුළුවන්. ඕන කෙනෙක්ට ඒක ඉතින් මිස්යූස් කරන එක හොඳ නැහැ. ඉතින් ඒ අයිතිවාසිකම ජනතාවට ලෙස මිතුරු කරලා මහජන නියුතයන් නොවන අනිත් අය යම්කිසි සීමා ඒක රජයේ නිලධාරීන් විවිධ පුද්ගලයන් ඉන්නවා. අන්න ඒගොල්ලන්ට මේගොල්ලන්ගේ ප්‍රයිවසි ආරක්ෂා කරන විදිහට ඒ පනත් සංශෝධනය කරන අවස්ථාවේදී සිදු කරන්න. එම නිසා මහජන නියුතයන්ට අදාළව ඔයගොල්ලන්ගේ මොකද මහජන නියුතය කියන්නේ රස්සාවක් නෙමෙයි ඒක වෙන දෙයක්. ඒ නිසා ජනතාව දැනගත යුතුයි තමන්ගේ මහජන නියුතයාගේ වත්කම් ගැන, ඔහුගේ ඥාතීන්ගේ වත්කම් ගැන. ඒවා එක කරන්න අපි කැමැත්තෙන් මේ දේශපාලනය කරන්නේ මහජන සේවය තෝරන් තිබෙන්නේ. ඒ නිසා අපේ ඒ දේවල් විවෘත වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් රජයේ නිලධාරීන් අනිකුත් සියලුම වෙනත් ආයතනවල පුද්ගලයන් සියලු දෙනාම මේ තත්ත්වයට ගොදුරු වීම හොඳ නැහැ කියලා විශ්වාස කරනවා. මොකද හොඳ දෙයක් හොඳ විදිහට පාවිච්චි කරගන්න බැරි නරක සංස්කෘතිකුත් අපේ රටේ තිබෙන නිසා. නිසා විශේෂයෙන්ම සමහර ඉතාම පහත් මට්ටමේ මාධ්‍ය ආයතන විසින් යම් පුද්ගලයන්ට දේශපාලනඥයන් ගැන නෙමෙයි මම කියන්නේ හිරිහැර කිරීම නිසා ප්‍රයිවසි ආරක්ෂා කිරීමත් අල්ලස් කොමිසම දකින නිසා අවශ්‍යයි කියලා ඒගොල්ලන් සීමාවක් කරන්න යෝජනා කළේ. අප බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව පැත්තෙන් යෝජනා කරන්න. ඒකෙදි මහජන නියුතයන්ට අදාළ කරන තොරතුරු තිබිච්ච විදියටම ඕන කෙනෙක්ට ලබා ගන්න කරනවා. අනිත් අයට මනෝමන්ත්‍රීතුමා ඒකට එකඟයි කියලාද කිව්වේ? එහෙම තියෙන්න ඕන. right. ඒ නිසා එතුමලත් මම හිතන්නේ එතුමාත් එකඟතාවය පළ කරනවා.